මගේ ඩෙව් ඩයරි එකේ 14 වෙනි පිටුව තමයි අද ඔයාලා මේ බලන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේ වෙනකොට මගේ ප්‍රොජෙක්ට් එකේ මම බේසික් එනිමි කෙනෙක් සෙටප් කරලා තියෙනවා. හැබැයි තවම මේ එනිමි රීස්පෝන් වෙන්නේ නැහැ. ආයා ස්පෝන් වෙලා එන්නේ නැහැ ප්ලේයර්ගේ පැත්තට. ඉතින් මේ විදිහට හරියන්නේ නැහැ. අපි දන්නවා ගේම් එකකදී නේද එනිමි කැරක්ටර් එක නැවත නැවත එයා අපහු ස්පෝන් වෙන්න ඕනේ. එතකොට තමයි ප්ලේයර්ට අර මේ ඩිෆිකල්ටි එක එහෙම නැත්නම් ප්‍රෙෂර් එක කියන දේ ක්‍රියේට් වෙන්නේ. ඉතින් අන්න ඒ වැඩේ කොහොමද කරන්න කියලා තමයි අද මේ 14 වෙනි එන්ට්‍රි එකෙන් බලන්න අපි හදන්නේ. එහෙනම් අපි බලමු මේ වැඩේ කොහොමද මම කරන්නේ කියලා. දැන් අපේ එනිමි කැරක්ටර් එක අපි සෙටප් කරලා තියෙන නිසා අපිට පුළුවන් මේව ප්‍රීෆැබ් එකක් කරගන්න. එයාගේ බේසික් දේවල් ටික මම ඔක්කොම හදාගෙන තියෙන්නේ. අපි ප්‍රීෆැබ්ස් ෆෝල්ඩර් එකට ඇතුළට ඇවිල්ලා මෙතනදී අලුතෙන් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගමු. මේක enemies මේක ඇතුලේ මම enemy 6 මෙන්න මෙයාව ප්‍රීෆැබ් එකක් කරගන්නවා. හරි මට තවදුරටත් මෙයාව ඕන වෙන්නේ නැහැ. අපි අයින් කරලා දාමු. ඊළඟට අපි ක්‍රියේට් කරගමු ස්පෝන් එක. මම මෙතනදී මේක ලියා ගන්නවා enemy spawn විදියට. මට ඊළඟට අවශ්‍යයි තව ස්ක්‍රිප්ට් එකක්. අපි ක්‍රියේට් කරගමු enemy spawn එක. මුලින්ම අපි enemy character එකට reference එක හදාගමු. මෙතන මම හදා ගන්නවා හරි ඊට පස්සේ අපි ස්ක්‍රිප්ට් එක සේව් කරලා Unity එකට ගිහලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. එතකොට අපි enemy spawn එක දාමු මෙන්න මේ වගේ හරියකින් තියමු දැනට. පස්සේ මේක අපිට වෙනස් කරගන්න පුළුවන්. දැන් අපිට enemy prefab එක plug කරන්න වෙනවා. අපි මෙයාව අරගෙන දාගමු. දැනට මම එක enemy කෙනෙක් විතරයි අරගෙන තියෙන්නේ. right අපි දැන් මේක ටෙස්ට් කරලා බලමු. right ඔන්න කෙනෙක් ස්පෝන් වෙනවා. දෙන්නයි තුන් දෙනයි හරි මෙන්න මේ විදිහට තමයි enemy characters spawn වෙන්නේ. ඉතින් අපිට තවම ඉන්නේ එක enemy character එකක් විතරයි. එයා විතරයි මේ විදිහට එන්නේ. අපිට පස්සේ මේක තව enemies-ලා add කරගන්න පුළුවන්. සහ අපිට පුළුවන් පස්සේ මේක wave එකක් වගේ create කරන්න පුළුවන් wave එකක් විදිහට එන විදිහට. නමුත් මම දැනට ඒක touch කරන්නේ නැහැ. සහ මෙයාලගේ spawn rate එක තව මට සමහර විට වෙනස් කරගන්න වෙයි. ඒක මම දැම්ම ඒ ගැන බොරු වෙන්නේ නැහැ. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ අර තනි enemy කෙනෙක් හිටපු කෙනාවම එයාව respawn වෙන system එකක් හදාගත්තේ. ඉතින් මම මේ 14 වෙනි entry එකේදී කරේ මෙන්න මේ වැඩේ තමයි. අපි 15 වෙනි entry එකත් එක්ක එනම් එකතු වෙමු.